ඔයාලට ඉතින් කලින් කිව්වා වගේ කලින් ගෙනාපු වීඩියෝ එකේ මම කිව්වා විස්තර අරගෙන එනවා කියලා ජර්මනිට එන සම්බන්ධයෙන් ගෙනසස්ලා ජර්මනිට එන සම්බන්ධයෙන් විස්තර අරගෙන එනවා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද මම ඔයාලට මේ අරගෙන ආවිල්ලා තියෙන්නේ. මම මේ වීඩියෝ එකේදී කතා කරා ජර්මනියට එන නර්සස්ලාට සමහර නීති ටිකක් වෙනස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නීති වෙනස් වෙලා තියෙන්නේ ඒ නීති ක්‍රියාත්මක වෙන්නේ අදාළ ගෙන්නන හොස්පිටල් වලින්. ඉතින් ඒක ගැන කිව්වොත් කලින් අයට, ඒ කියන්නේ කලින් ජර්මනිට එන නර්සස්ලාට බේ අයින්ස් වලින් එන්න හැකියාව බොහොම පහසුවෙන් තිබුණා. දැන් ඒ පහසුකම, ඒ කියන්නේ බේ අයින්ස් කිව්වම හැමෝම දන්නවා ජර්මනිට එන්න බලාපොරොත්තු වෙන අය නම්. ඉතින් ඒ කියන්නේ භාෂා වර්ණ ලෙවල් එකක්. ඉතින් ඒකෙදී බේ අයින්ස් මට්ටමින් දැන් ගොඩාක් අයට එන්න හැකියාව නැහැ. මොකද පළවෙනි ඉන්ටර්විව් එකේදී මේ කියන්නේ අපි හොස්පිටල් වලට ඔයාලව යොමු කරනවානේ ඔයාලා මෙහෙට එන්න කලින්. ඉතින් ඒ පළවෙනි ඉන්ටර්විව් එකේදීම යාලා බලාපොරොත්තු වෙනවා ඔයාගේ භාෂාව මොන තත්ත්වෙද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකෙදී ඔයාලා ඇත්තටම කියනවා නම් බේ අයින්ස් කරලා ඉන්න කෙනෙකුට ඇත්තටම එන්න අමාරුයි. මොකද එයාලට ගොඩාක් අහන ප්‍රශ්න සමහරලාට තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකට පිළිතුරු දෙන්න බැරි වෙනවා. ඉතින් එයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙනත් භාෂාවකින්. ගොඩක් අය ඉංග්‍රීසි වලින් කතා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් එයාලා බලන්න ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව හසුරන්න පුළුවන්ද කියලා නෙමෙයි, ජර්මන් භාෂාව. මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ ජර්මන් භාෂාව තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට කියන්න කැමති බේ අයින්ස් කරලා දැන් ජර්මනියට එන්න බෑ. මම දන්නේ ගොඩාක් ආයතන වලින් දැන් කියන්නේ එයාලට ඇත්තටම කලින් ගෙන්නගත් අයගේ භාෂාවේ ගොඩාක් ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන තොරතුර තමයි අපේ NNS ආයතනය හරහා ඔයාලා එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම බේස් Y කියන මට්ටම ඔයාලට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා බේස් Y මට්ටමේ එක්සෑම්ස් කරගෙන යන අතරතුරේදී ඔයාලට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. සමහර අය එකක් උදාහරණයක් විදිහට එක්ස්ප්‍රෙෂන් විතරක් පාස් වෙලා ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ ආයතනය හරහා ඇප්ලයි කරන්න පුළුවන්. බේස් Y මට්ටමේ ඔයා කෝස් එකකට සහභාගී වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ස්ප්‍රාක් කෝස් එකට සහභාගී වෙලා ඉන්න ඕන. ස්ප්‍රාක් කෝස් එක කරගෙන යන ගමන් ඉන්න ඕන. එයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් දුරට මේ වීඩියෝ එකෙන් දෙන්න තමයි මම බලාපොරොත්තු වුණ තොරතුර. ඉතින් ඒ නිසා ලබන අවුරුද්දට අපි ඇත්තටම ගොඩක් අය ගෙන්නන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගොඩක් හොස්පිටල්ස් අපෙන් ඉල්ලලා තියෙනවා ලබන අවුරුද්දට. ඉතින් ඒ නිසා ඉක්මනට මුලින්ම ඇප්ලයි කරන අයට අවස්ථාව තියෙනවා. කලින් කිව්වා වගේ ගොඩාක් ආයතන වලින් ගොඩාක් හොස්පිටල්ස් වලින් බලාපොරොත්තු වෙන ඔයාලගේ භාෂාවේ හැකියාව එයාලා ගොඩක් දුරට ඔයා ඉන්න තැන, ඒ කියන්නේ ඔයා දැනට වැඩ කරන තැන කලින් වැඩ කරපු එක්ස්පීරියන්ස්, ඒ කියන්නේ කලින් වැඩ කරලා තියෙන මොන සම්බන්ධයෙන්ද ඒ වගේ දේවල් අහනවා ජර්මන් භාෂාවේ. මම කිව්වා වගේ මුලින්ම ඉස්සර අපි ගෙන්නද්දී ඇත්තටම කියනවා නම් ඉන්ටර්විව්ස් වලදී පොඩි ප්‍රශ්න ටිකක් ඔයා කොහෙන්ද එන්නේ, මොකක්ද නම, ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් ඉන්ටර්විව් එකේදී කතා කරන්නේ. දැන් එහෙම නෙමෙයි. ඔයාගේ භාෂාවේ හැකියාව බලන්න සියලුම ඔයාලට අවශ්‍ය වෙන එක එක ලෙඩ රෝග ගැන, ඒ වගේම කලින් වැඩ කරපු තැන සම්බන්ධයෙන් තියෙන එක එක ලෙඩ රෝග මොනවද ඔයාලට දැක ගන්න ලැබුණේ, ඒවට කොහොමද ඔයාලා පිළිතුරු, ඒ කියන්නේ කොහොමද ඒවට වැඩ කරේ, ඒ වගේ දේවල් කතා කරනවා ඉන්ටර්විව්ස් වලදී. ඉතින් ඒකෙන් ගොඩාක් භාෂාවේ හැකියාව බලාපොරොත්තු වෙනවා වගේම ඒවා කතා කරන්න පුළුවන් වෙන්නේ බේස් Y මට්ටමේ ඉන්න කෙනෙකුට විතරයි. අනිත් අයට මේ ප්‍රශ්න තේරුණාට කිව්වා වගේ ජර්මන් භාෂාවෙන් පිළිතුරු දීමේ හැකියාව නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට මම කියන්න කැමතියි අපේ ආයතනය හරහා ගොඩාක් අය ඇවිත් තියෙනවා. ඉතින් ඒ අයත් අපිට කියන්නේ මුල් කාලේ අපි කිව්වා නෑ බේස් Y අවශ්‍යයි, බේ අයින්ස් කරගෙන ආවම ඔයාලට ප්‍රශ්නයක් වෙයි කියලා. දැන් එයාලටත් තේරිලා තියෙනවා මේ හැවිලා කොච්චර අමාරුද බේස් Y කරගන්න කියලා. මොකද එදිනදා වැඩ කරා යන ගමන් කරගන්න තියෙන. ඉතින් එතකොට එයාලට භාෂාවේ හැසිරවීමේ ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තිනවා. අපහසුතාවයට තමයිපත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ බේස් Y අනිවාර්යෙන්ම කරලා ඔයාලට එන්න
තියෙනවා නම් එන්න හැකියාව තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරන්නේ අපි එන්න කැමැත්තෙන් ඉන්න අයට ජර්මනියට අපි කියන්නේ අනිවාර්යෙන් බේස් Y මට්ටම තියෙන්න ඕනේ කියලා. ඉතින් ලබන අවුරුද්දට අපි දැනට කරගෙන යන ගම වැඩ කටයුතු ජර්මනිට එන්න ඉන්න අය අපි process එකේ ඉන්න අය කරගෙන යන ගමන් ලබන අවුරුද්දට ගන්න. ඒ වගේම ඔයාලා ඉක්මනට apply කරොත් අපේ ආයතන හරහා බේස් Y තියෙන කෙනෙක් බොහොම ඉක්මනට හොස්පිටල්ස් වලට අපි දාන්න කැමැත්තෙන් ඉන්නකොට මම කලින් කිව්ව සුදුසුකම් තියෙනවා නම් අපේ ආයතන හරහා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කලින් ඉක්මනට ඇප්ලයි කරපු අයට අවස්ථාව තියෙනවා ලබන අවුරුද්දේ පළවෙනි මාස 3 ඇතුළත ජර්මනියට එන්න. මුලින්ම එන කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ඒ විස්තරය තමයි අද මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ගිහින් එන්නම් අදට. ඉතින් auf Wiedersehen.